වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ කුරුණෑගල අධ්‍යාපන කලාපයේ 2024 ළමයින්ට දුන්න 6 වසර ළමයින්ට දුන්න අනාවරණ පරීක්ෂණ පේපර් එක. අපි පළවෙනි පත්‍රය ඉස්සලා සාකච්ඡා කරමු. මුලින්ම අහනවා පළවෙනි ප්‍රශ්නේ දී ඇති රූපයේ වෘත්ත කීයක් තිබේද කියලා. එතකොට ඔයාලට පේනවා මේ වෘත්තයේ මෙන්න මේ රූපයේ මේ තියෙන එක වෘත්තයක්. ඊට අමතරව මෙතන තව වෘත්තයක් තියෙනවා. හැබැයි මේක මේ ඝන වස්තුවක් කියලා නැති හින්දා අපිට කියන්න බෑ මෙන්න මේක මේ ඉලිප්සයක් වගේ මේ වලල්ලක් වගේ තියෙන එක වෘත්තයක් කියලා. මේ උඩු අතර තියෙන එකත් වෘත්තයක් කියලා කියන්න බෑ. එතකොට අපිට මේකේ පේන්නේ වෘත්ත දෙකයි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ වෘත්ත කීයක් පේනවද කියලා. අපිට පේන්නේ වෘත්ත දෙකයි. එහෙනම් දෙකයි කියලා ලිව්වත් ලකුණු හම්බෙනවා. ගොඩක් දුරට මේකේ මාකින් එකේ සමහර විට මේකේ වෘත්ත හතරක් තියෙනවා කියලා ලිව්වත් ළමයින්ට ලකුණු හම්බෙලා තියෙන්න පුළුවන්. මොකද කෙනෙක්ට හිතන්න පුළුවන් මේක ඝන වස්තුවක් කියලා. මේක රූපේ කියලා තිබ්බට මේක ඝන වස්තුවක රූපයක් වෙන්න පුළුවන්. නැත්නම් තල රූපයක් වෙන්නත් පුළුවන්. තල රූපයක් නම් මේකේ තියෙන වෘත්ත දෙකයි. ඝන වස්තුවක් නම් මේකේ වෘත්ත හතරක් පේනවා ත්‍රිමාණව හිතුවොත්. එතකොට දෙකක් හෝ හතරක් කියලා ලියලා තිබ්බනම් ගොඩක් දුරට ලකුණු හම්බෙනවා මේකෙදි. පන් මිලියන 78005 ඉලක්කම් භාවිත කර සම්මත ආකාරයෙන් ලියන්න කියනවා. එතකොට පන් මිලියන. එතකොට මේකේ මිලියන කලාපය ගැන කතා කරනවා. එහෙනම් මේකේ අපි දන්නවනේ ප්‍රධාන සංඛ්‍යා කලාප කීපයක් තියෙනවනේ. ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය කියලා. එතකොට මේකේ කියන්නේ පන් මිලියන. ඒ කියන්නේ මිලියන කලාපයේ තියෙන්නේ 5යි. පන් මිලියන 78000. 78000 නෙමෙයි 70065. එහෙනම් මෙතන තියෙන්නේ 70. මේ තියෙන මිලියන කලාපය ඊළඟට තියෙනවා දහස් කලාපය ඊළඟට තියෙන්නේ ඒකක කලාපේනේ. එතකොට මේ දහස් කලාපයේ තියෙන්නේ 70. ඇයි 70000 කියනවා. හැබැයි ඔහොම ලිව්වොත් වැරදි. මෙතන ඉස්සරහට අතින් බිඳුවක් තියෙන්න ඕනේ. අතින් බිඳුවක් දාන්න ඕනේ. ඒකට හේතුව සංඛ්‍යා තුන සම්පූර්ණ වෙන්න ඕනේ කලාපේ. ඊළඟට ඒකක කලාපයේ තියෙන්නේ 65. මෙතනත් මෙහෙම නිකන් 65 ලිව්වොත් වැරදි. ඉස්සරහට අතින් බිඳුවක් දාන්න ඕනේ අපි. එතකොට තමයි පන් මිලියන 70065 වෙන්නේ. එතකොට මේක තමයි උත්තරේ. 5 මිලියන 70065 කියන එක මෙහෙමයි ලියන්නේ. මේ යට තියෙන ඒවා අවශ්‍ය නැහැ. මම ඒක පැහැදිලි කිරීම සඳහා තමයි ලිව්වේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ කියනවා රුපියල් 1200ක් ළමුන් 15 දෙනෙක් අතර බෙදූ විට එක් ළමයෙකුට ලැබෙන මුදල. ඉතින් අපි ඔය 1200 15කට බෙදලා බලමු. එතකොට එනවා එක්කෙනෙක්ට කීයක්ද හම්බුනේ කියලා. 1200 බෙදනවා 15න්. එතකොට අපි දන්නවා මේ එකට නෑ 15, 12ටත් නෑ 15. හැබැයි 120ට තියෙනවා. 15 හතරක්ම 60යි. එතකොට 60 ඒවා දෙකක් තමයි 120 වෙන්නේ. එහෙනම් 120 ඇතුලේ 60 ඒවා දෙකයි. එහෙනම් 15 8ක් තියෙනවා. එහෙනම් 15 8ක් තියෙනවා. 8 වරක් 5 40න් බිඳුව ඉතුරු 4යි. 8 වරක් 1 8යි 4යි 12යි. 120න් 120ක් අඩු වුණාම බිඳුවයි. දැන් මේ බිඳුව පල්ලෙහාට ගත්තාම බිඳුවට 15 තියෙනවා. බිඳුවක්. බිඳුවරක් 15 බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. එහෙනම් උත්තරේ 80යි. එතකොට එක ළමයෙකුට හම් වෙනවා රුපියල් 80ක්. හතරවෙනි ප්‍රශ්නේ අපි බලමු. පස්වරු 8:15 වේලාව සම්මත ආකාරයෙන් ලියා දක්වන්න කියනවා. දැන් මේක පස්වරු වේලාවක්නේ. ඒ කියන්නේ හවස් වරුවේ. හවස් වරුවේ වේලාවක් නම් අපි සම්මත ආකාරයට ලියනකොට පැය ගානට 12ක් එකතු කරන්න ඕනේ. සාමාන්‍ය ආකාරයේ ඉඳලා සම්මත ආකාරයට හරවනකොට පැය ගානට අපි 12ක් එකතු කරනවා. 8ට 12ක් එකතු කරපුවාම 20යි. එහෙනම් පැය ගාන 20යි. අපි පැය මිනිත්තු තප්පර වෙන් කරන්නේ 32කින්. තනි තිතකින් නෙමෙයි 32කින්. මිනිත්තු ගාන 15යි. එහෙනම් මෙන්න මෙහෙමයි සම්මත ආකාරයට ලියන්නේ. 20යි මිනිත්තු 15යි. පස්වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ කියනවා ඍණ 5.1.4 යන නිකිල ආරෝහණය වන පිළිවෙලට ලියා දක්වන්න. ආරෝහණය වන පිළිවෙල කියලා කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට. එතකොට අපි සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මෙහෙම මේ සංඛ්‍යා රේඛාවේ බිඳුව මෙතන තියෙනවා. මේ පැත්තේ තියෙනවා ධන සංඛ්‍යා, මේ පැත්තේ තියෙනවා ඍණ සංඛ්‍යා. එතකොට ඍණ 1, ඍණ 2, ඍණ 3, 1 2 3 ඔය විදිහට තමයි සංඛ්‍යා තියෙන්නේ. එතකොට මේකේ ඍණ 5 තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මේ හරියෙන් තමයි ඍණ 5 තියෙන්නේ. ඍණ 4, ඍණ 5. ඊළඟට 1 තියෙන්නේ මෙතන. මෙන්න ඍණ 5, මෙන්න 1. ඊළඟට බිඳුව තියෙනවා. ඊළඟට අහන්නේ 4. ඉතින් මේ සංඛ්‍යා රේඛාවක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනකොට තියෙන්නේ ආරෝහණය වෙන පිළිවෙලට. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට යනකොට තියෙන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට වැඩි වෙන පිළිවෙලට. ඒකයි මේ ඊතලයකුත් දාලා තියෙන්නේ. එතකොට අඩුම සංඛ්‍යාව තමයි ඍණ 5. ඊළඟට තියෙනවා බිඳුව.
ඊළඟට වැඩි සංඛ්‍යාව 1 ඊළඟට වැඩි සංඛ්‍යාව 4. එතකොට මෙන්න මෙහෙම තමයි ආරෝහණය වන පිළිවෙල දීලා තියෙන සංඛ්‍යා ටික. 6 වෙනි ගාන ගත්තොත් ඒකේ කියනවා දීලා තියෙන රූපයේ මම රූපේ නිකන් දල වැඳ ගත්තොත් මෙන්න මෙහෙම රූපයක් අපිට පේන්න තියෙන්නේ. මෙතන දීලා තියෙනවා අපිට A කියලා, මෙතන දීලා තියෙනවා B කියලා. හරි. අපෙන් අහන්නේ A හා B මගින් නිරූපිත කෝණවල නම් ලියන්න කියලා. එතකොට කෝණවල නම් කියලා අහනවට වඩා ඒක කෝණ වර්ගයේ ඇහුවනම් තමයි හොඳ. කොහොම වුණත් කෝණේ නම කියන්නේ A කියන්නේ ඍජු කෝණයක්. ඔයාලට පේනවනේ. මෙන්න මෙතන තියෙන්නේ කොටුවක් වගේ ඍජු කෝණයක්. ඒ සංකේතයෙන් නිරූපණය කරන්නේ ඍජු කෝණ. එතකොට A කියන්නේ ඍජු කෝණය. ඊළඟට B කියන එක ඍජු කෝණයට වඩා අඩුයි. ඔයාලට පේනවනේ මෙන්න මෙතන මෙන්න මෙහෙම නෙමෙයිනේ. මීට වඩා අඩුයි. මෙහෙම තිබ්බනම් ඍජු කෝණයක්. මෙහෙම තිබ්බනම් ඊට වඩා අඩුයි කියන්නේ මේක ඍජු කෝණයට වඩා කුඩායි නම් ඒක සුළු කෝණයක්. එහෙනම් B කියන්නේ සුළු කෝණයක්. අපි අංක 7 බලමු. 7 වෙනි ප්‍රශ්නේ. ස්ප්‍රීතු ලෙවලය තලයක් බව හඳුනා ගැනීමට භාවිත කරයි ලම්බ කැටය තලයක් බව හඳුනා ගැනීමට භාවිත කරයි කියලා හිස්තැනක් දීලා තියෙනවා. එතකොට ස්ප්‍රීතු ලෙවලය කියන එක පාවිච්චි කරන්නේ තිරස් තල හඳුනා ගන්න. ස්ප්‍රීතු ලෙවලයක් කියන්නේ මෙන්න මේ වගේ උපකරණයක්. මේකේ මෙන්න මෙතන තියෙනවා පොඩි ඩිස්ප්ලේ එකක් වගේ නිකන් වීදුරු කෑල්ලක් වගේ. එතන තියෙනවා මෙන්න මෙහෙම වාත බූලක්. මේ වාත බූලෙන් තමයි අපි මේක ඇතුලේ පුරවලා තියෙන මොනවා හරි ස්ප්‍රීතු. එතකොට වාත බූල තියෙන තැන අනුව තමයි මේක තලයක් කියන්නේ තලය හරියට තියෙනවද කියලා බලාගන්න. එතකොට ඇත්තටම මේ ස්ප්‍රීතු ලෙවලේ පාවිච්චි කරන්නේ තිරස් තල. ඒ කියන්නේ මෙන්න මේ වගේ හරහට තියෙන තල මේස පෘෂ්ඨයක් පොළොව වගේ හරහට තියෙන තලයක් බලා ගන්න තමයි ස්ප්‍රීතු ලෙවලේ පාවිච්චි කරන්නේ. එතකොට තිරස් තල හඳුනා ගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ඊළඟට ළඹය පාවිච්චි කරන්නේ සිරස් තල හඳුනා ගන්න. එතකොට තිරස් සිරස් කියලා හරියට එන්න ඕනේ අංක 1 2ට. 8 වෙනි ප්‍රශ්නේ බලමු. ශ්‍රී ලංකාව නිදහස ලැබූ දිනය සම්මත ආකාරයෙන් ලියා ඇති පිළිතුර තෝරන්න කියනවා. හොඳයි. මේ 8 වෙනි ප්‍රශ්නේ නම් පොඩි අඩුපාඩුවක් තියෙනවා. ශ්‍රී ලංකාව නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 නේ. එතකොට ඒක ඇත්තටම සම්මත ආකාරයට ලියනව නම් ලියන්නේ 1948 කියලා ඉරක් ගහලා පෙබරවාරි කියන්නේ දෙවනි මාසේ. ඒ හින්දා දෙක ලියලා හරියන්නේ නැහැ. 0.2 තමයි ලියන්න ඕනේ. සංඛ්‍යා දෙකෙන් දෙක තමයි යන්නේ මාස දින ලියනකොට. පෙබරවාරි 4 කියලා ලියන්නේ මෙහෙම. එතකොට ඔන්න ඕක තමයි ඇත්තටම අන්තර්ජාතික විදියට සම්මත ආකාරයෙන් ලියන්නේ. එතකොට මෙතන තියෙන උත්තර වලින් අපිට ගන්න පුළුවන් වෙන්නේ දෙවෙනි උත්තරේ තමයි. අනිත් උත්තර වැරදි. දෙවෙනි උත්තරේ තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒක ලියලා තියෙන්නේ 1948 තිතක් තියලා 0.2 0.4. එතකොට මෙන්න මේක තමයි හරි උත්තරේ කියලා ගන්න වෙන්නේ. වඩාත්ම නිවැරදි උත්තරේ තමයි මෙන්න මේක. හරි. අපි 9 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ කියනවා දොඩම් ගෙඩි 625ක් ඇති දොඩම් ගොඩකින් දොඩම් ගෙඩි 470ක් විකුණු පසු ඉතිරි වූ දොඩම් ගෙඩි ගන්න හොයන්න කියනවා. එතකොට මුලින්ම තිබ්බා දොඩම් ගෙඩි 625ක්. ඕකෙන් දැන් අඩු වෙන්න ඕනේ විකුණපු 470. කලින් තිබ්බ 625න් විකුණපු 470 අඩු කරමු. 5න් බිඳුවක් 5යි 2න් 7ක් බැරි හින්දා අපි මෙහෙන් ගන්නවා. එතකොට 10ක් නෙන්නේ. ඒ 10යි මේ දෙකයි ඔක්කොම 12යි. 12න් 7ක් අඩු කරපුවාම 5යි. මෙතන තියෙන්නේ දැන් 5යි. 5න් 4ක් අඩු කරද්දී 1යි. තවත් දොඩම් ගෙඩි 155ක් ඉතුරු වෙනවා. 10 වෙනි ගාන බලමු. නිවසේදී භාවිත කරන වෘත්තාකාර වස්තුන් දෙකක් නම් කරන්න කියනවා. එතකොට නිවසේදී භාවිත කරන වස්තු ගත්තාම පෙනේරය. එතකොට අම්මලා පිටි හලන්න එහෙම ගන්න ඕනේ පෙනේරය. එතකොට පෙනේරය ගන්න පුළුවන්. ඊළඟට තව වෘත්තාකාර වස්තුවක් ගත්තොත් එහෙම පිඟාන ගොඩාක් වෙලාවට වෘත්තාකාර වස්තුවක්. වෘත්තාකාර පිඟාන තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට තව අපිට ගන්න පුළුවන් බෝතලේ අඩිය. ඊළඟට වතුර කෝප්පේ වගේ දේවලුත් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ උදාහරණත් හරියනවා. නැත්තම් තව ගන්න පුළුවන් අම්මලාගේ මුද්දක් වගේ ගත්තොත් අම්මලා තාත්තලා පාවිච්චි කරන මුද්දක් වගේ ගත්තොත් ඒකත් රවුමක් වෘත්තාකාර වස්තුවක්. ඊළඟට වලල්ල ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඊළඟට බයිසිකල් ටයරය
ඒ වගේ දේවලුත් ගන්න පුළුවන් අපිට. තව උදාහරණ තියෙනවා. 11. ඒකේ කියනවා කොළඹ සිට නුවරට යාමට පැය 2කමාරක් ගත වේ. එම කාලය මිනිත්තු වලින් දක්වන්න. මේ තියෙන්නේ පැය 2යි භාගය. ඒ කියන්නේ පැය 2කමාරක්. අපි දන්නවා පැය එකක් කියන්නේ මිනිත්තු වලින් ගත්තොත් 60ක්. එතකොට පැය දෙකක් කියන්නේ මිනිත්තු කීයක්ද? 120ක්. මිනිත්තු 120ක්. එතකොට පැය භාගයක් කියන්නේ මිනිත්තු 30. පැය භාගයක් කියලා කියන්නේ මිනිත්තු 30. එතකොට පැය 2කමාරක් කියලා කියන්නේ පැය දෙකකුයි තව පැය භාගයකුයි. එතකොට 120යි 30යි ඔක්කොම 150යි. මිනිත්තු 150ක් තමයි පැය 2කමාරක් කියලා කියන්නේ. මේක හිතලා ලියන්න පුළුවන් එකපාරම. 12 වෙනි ගාන. දීයේදී ඝනකාභයේ සිරස්දාර ගණන ලියන්න කියනවා. දැන් මේ ඝනකාභය ගත්තාම මම ඝනකාභය අඳින්නම්කෝ. මේ ඝනකාභයේ තිරස් කියලා කියන්නේ හරහට තියෙන ඒවා. එතකොට මේ තියෙන්නේ තිරස්දාර. මෙන්න 1යි මේකත් තිරස් හරහට තියෙන්නේ. මෙන්න 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙන්න මේ ටික තමයි තිරස්දාර. එතකොට තිරස්දාර තියෙනවා. තිරස්දාර උඩ 4යි යට 4යි 8යි. ඊළඟට සිරස්දාර ගත්තොත් එහෙම මම කළු පෑනින් ඒවා මාක් කරන්නම්. මෙන්න 1යි 2යි 3යි 4යි. සිරස්දාර තියෙන්නේ 4යි. 13 වෙනි ප්‍රශ්නේ බලමු. එක්තරා සංඛ්‍යාවක් 10න් ගුණ කර එයට 227ක් එකතු කළ විට 547ක් ලැබුණලු. මුලින් සඳහන් කරන ලද සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඉතින් අපි දන්නේ සංඛ්‍යාව. මොකක් හරි සංඛ්‍යාවක්. අපි ඒක කොටුවක් කියලා ගමුකෝ. ඒ සංඛ්‍යාව ගුණ කරනවා 10න්. ඊට පස්සේ මුලින් ගුණ කරලා 10න් ඊට පස්සේ ඒකට එකතු කරනවා කීයක්ද? 227ක්. එතකොට තමයි ලැබෙන්නේ 547. මම කරන්නේ 547න් ඉස්සල්ලාම අර එකතු කරපු ටික අඩු කරනවා. 547න් අඩු කරනවා 227. එතකොට 7න් 7ක් බිඳුවයි 4න් 2ක් 2යි 5න් 2ක් 3යි 320ක් කියලා එනවා. ඔය 320 හැදුනේ කොහොමද? 320 හැදුනේ මෙන්න මෙතනදී. මෙන්න මේ කොටුවේ තියෙන සංඛ්‍යාව අපි නොදන්නා සංඛ්‍යාව 10න් ගුණ කරාට පස්සේ තමයි 320 හැදුනේ මෙතනදී. ඒ 320ට තව 227ක් එකතු කරාම තමයි 547 හැදුනේ. එතකොට දැන් 547න් මේ එකතු කරපු 227 අඩු කරපුවාම අපිට ආවා 320ක් කියලා. දැන් මේක 10න් ගුණ කරලානේ තියෙන්නේ මේ සංඛ්‍යාව. මං එහෙනම් ආපහු 10න් බෙදනවා. ප්‍රතිවිරුද්ධ දේ කරනවා. 10න් බෙදාදී මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 32 එකෙන් බෙදෙද්දි 32යි. එහෙනම් මේ කොටුව ඇතුලේ තිබිලා තියෙන සංඛ්‍යාව 32. ඒ සංඛ්‍යාව 10න් ගුණ කරද්දි 320 හැදුනා. 320ට 227ක් එකතු කරාම 547 ලැබිලා තියෙනවා. 14 වෙනි ප්‍රශ්නේ කියනවා විශාල හෝ කුඩා සංකේත අසමානතා ලකුණනේ යොදලා හිස්තැන පුරවන්න කියනවා. බිඳුව හිස්තැනක් ඍණ 5 තියෙනවා. ඉතින් අපි දන්නවා ඍණ සංඛ්‍යා කියලා කියන්නේ බිඳුවට වම් පැත්තෙන් තියෙන සංඛ්‍යා. සංඛ්‍යා රේඛාව ගත්තාම බිඳුවට වම් පැත්තේ ඉන්නේ ඍණ සංඛ්‍යා. දකුණු පැත්තේ තමයි ඉන්නේ ධන සංඛ්‍යා. එතකොට හැම වෙලෙම සංඛ්‍යා රේඛාවක වම් පැත්තේ ඉන්න අය දකුණු පැත්තේ ඉන්න අයට වඩා කුඩයි. බිඳුවට වඩා වම් පැත්තෙන් ඍණ 5 ඉන්නේ. එහෙනම් ඍණ 5 කුඩයි. කාට වඩාද? බිඳුවට වඩා. එහෙනම් බිඳුව තමයි විශාල එතනදී. එහෙනම් බිඳුව පැත්තට තමයි අසමානතාවේ කට ඇරෙන්න ඕනේ. අසමානතා ලකුණේ කට ඇරෙන්න ඕනේ. පහ පැත්තට ඍණ 5 පැත්තට තමයි කට වැහිලා තියෙන්න ඕනේ. ඔන්න ඔහොම තමයි අසමානතා ලකුණ එන්න ඕනේ. 15 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ කියනවා එක්තරා සරම සංදර්ශනයක පේලි 18ක් තිබේ. සෑම පේලියකම සිසුන් 24 බැගින් සිටියේ නම් සරම සංදර්ශනයේ සිටින මුළු සිසුන් ගණන. ඉතින් එක පේලියක 24 ගානේ පේලි 18ක්. එහෙනම් 24 ඒවා 18ක්. අපි ගුණ කරලා බලමු. 24 ගුණ කරනවා 18. අපි කොහොමද මෙහෙම එකක් ගුණ කරන්නේ? ඉස්සල්ලාම අපි යට තියෙන සංඛ්‍යාවේ දකුණු පැත්තෙම එකෙන් ගුණ කරන්නේ 8ෙන්. 8 වරක් 4 32න් 2යි. ඉතුරු 3යි. 8 වරක් 2 16යි. අර 3ත් එක්කන් 19යි. දැන් අපි එකෙන් ගුණ කරනවා. 1 වරක් 4. 4යි කියලා ලියද්දි 4 ලියන්නේ එකක් මෙහෙට කරලා. 1 වරක් 2 2යි.
දැන් පල්ලෙහාට මොකද කරන්නේ? එකතු කරනවා. 2යි 9යි 4යි 13න් 3යි ඉතුරු 1යි 2යි 1යි 3යි 1යි 4යි. උත්තරේ එනවා 432ක් කියලා. ඒ කියන්නේ මේ සරල සංදර්ශනයේ සිසුන් ඉන්නවා 432ක්. 16 වෙනි ගාන බලමු. මම මේක යටින් හදන්න. 20531. මේක විහිදුවල ලියන්න කියනවා. ඉතින් හරිම ලේසි විහිදුවල ලියන එක. මෙතන මුලින්ම ලියනවා අපි 20000. ඒකට එකතු කරන්න ඕනේ 0.4ක්. ඒක ලියන්න අවශ්‍ය නැහැ. මොකද 10 ස්ථානයේ 1 ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ 10 ස්ථානයේ තියෙන බිඳුවක්. ඒ කියන්නේ 0.4ක් එකතු වෙන්න ඕනේ. ඒක අවශ්‍ය නැහැ. ඊළඟට තියෙනවා 531 කියද්දි 500 තියෙනවා. 31 කියද්දි 30 තියෙනවා. 1 කියද්දි 1 තියෙනවා. ඔන්න අපි විහිදුවල ලිව්වා. ඍජු කෝණයට වඩා විශාල, සරල කෝණයට වඩා කුඩා කෝණය ඇඳ එහි නම ලියන්න කියනවා. එතකොට අපි දන්නවා ඍජු කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණයට. මේ තියෙන ඍජු කෝණය. සරල කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණයට. මේ තියෙන සරල කෝණය. එතකොට මේ දෙක අතර මැද තියෙන කෝණය තමයි මෙන්න මේක. ඍජු කෝණයට වඩා විශාලයි, මෙයාට වඩා විශාලයි, හැබැයි මෙයාට වඩා කුඩායි. මෙන්න මේක තමයි මහා කෝණය කියලා නම් කරන්නේ. එතකොට අපි ඒක තමයි අඳින්න ඕනේ. අනිත් ඒවා අඳින්නේ නැහැ අපි. අපි අඳින්න ඕනේ හරි මේක. එතකොට ඔන්න ඔහම දල රූපයක් ඇඳනම් හරි අඩි රූල තියලා වල අඳින්න ඕනේ. ඔන්න ඔහම ඇඳනම් හරි. ඔය තියෙන්නේ මහා කෝණය. දහ 8 වෙනි ප්‍රශ්නේ කියනවා 4326න් අඩු කරන්න ඕනේ 1209ක්. ඊට පස්සේ එකතු කරන්න ඕනේ 3403ක්. හරි. අපි ඔය වැඩේ වෙන වෙනම කරමු. ඉස්සල්ලාම මම මොකද කරන්නේ? 4326න් අඩු කරනවා 1209ක්. 6න් 9ක් බැරි හින්දා මෙහෙන් ගන්නවා. එතකොට 16යි 16න් 9ක් අඩු කරද්දි 7යි. මෙතන තියෙන්නේ 1යි. එකෙන් බිඳුවක් 1යි. 3ෙන් 2ක් 1යි. 4ෙන් 1ක් 3යි. එහෙනම් මෙන්න මෙතන සුළු කරපුවාම මේ ටික සුළු කරපුවාම 3117ක් කියලා ආවා. ඒ 3117ට මෙන්න මේ 3403 එකතු කරන්න ඕනේ. එහෙනම් 3117ට එකතු කරනවා 3403. 7යි 3යි 10න් බිඳුවයි ඉතුරු 1යි 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 2යි 1යි 4යි 5යි 3යි 3යි 6යි. එහෙනම් අවසාන උත්තරේ 6520. පන්දාස් 302 යන සංඛ්‍යාවේ 3 ඉලක්කමෙන් නිරූපිත අගය. 5302. 5302 මේ තියෙන්නේ 1 ස්ථානයේ ඉලක්කම. මේ තියෙන්නේ 10 ස්ථානයේ ඉලක්කම. මේ තියෙන්නේ 100 ස්ථානයේ ඉලක්කම. මේ තියෙන්නේ 10 ස්ථානයේ ඉලක්කම. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ 3ෙන් නිරූපිත අගය. ඉතින් 3ෙන් නිරූපණය වෙන්නේ 100ව 3ක්. ඒ කියන්නේ 300ක්. 3ෙන් නිරූපණය වෙන්නේ 100. මේ තියෙන 100. ඒ කියන්නේ එයා ඉන්නේ 100 ස්ථානයේ 100ව 3ක් කියන්නේ 300ක් තමයි එයාගෙන් නිරූපණය වෙන්නේ. මේ අපි යටින් ලිව්වේ ස්ථානීය අගයන්. මේ තියෙන්නේ නිරූපිත අගය. නිරූපිත අගය 300යි. ස්ථානීය අගයන් තමයි මේ රතු පෑනෙන් ලියලා තියෙන්නේ. 20 වෙනි ප්‍රශ්නේ බලමු. එක්තරා සිසුවෙකුගේ ගණිතය සඳහා වන ලකුණ ආසන්න 10ට වැට වූ විට පිළිතුරු 90ක් ලෙස ලැබුණි. සිසුවා ලබාගෙන තිබූ අවම ලකුණ උපරිම ලකුණ කුමක් විය හැකිද කියලා අහනවා. හරි. එතකොට දැන් 90 කියන එකට වට යන්නේ. 90 කියන එකට වට යන්නේ අපි 85 තිබ්බත් 90ට වට එනවා. 86 තිබ්බත් එහෙමයි. 87 තිබ්බත් එහෙමයි. 88 තිබ්බත් එහෙමයි. 89 තිබ්බත් එහෙමයි. ඔය ඔක්කොම අපි වට යන්නේ 90ට. ඊළඟට 90ට වැඩි ඒවා ගත්තොත් 91, 92, 93, 94 කියන මෙන්න මේ ඔක්කොම වට යන්නේ 90ට අපි. වට එනවා කියලා කියන්නේ ළඟම 10 ගුණාකාරය ගන්නවා. 10 ආසන්න 10ට වට එනවා කියලා නේ කියන්නේ. ඒ කියන්නේ ළඟම තියෙන 10 ගුණාකාරය ගන්නවා. දීලා තියෙන සංඛ්‍යාවේ ළඟම තියෙන 10 ගුණාකාරය ගත්තාම ඇවිල්ලා තියෙන්නේ 90. එතකොට එයාට තිබෙන්න පුළුවන් අවම ලකුණ තමයි 85. 85 තිබ්බත් අපි වට යන්නේ 90ට. එයාට තියෙන පුළුවන් උපරිම ලකුණ තමයි 94. 94 තිබ්බත් අපි වටේලා ගන්නේ 10න් 10ට වට එනකොට වට යන්නේ 90ට. එහෙනම් එයාගේ අවම ලකුණ 85. උපරිම ලකුණ
94. ප්‍රශ්න අංක දාන්න. හරි. අපි කෙටි ප්‍රශ්න කතා කරලා ඉවරයි. කෙටි ප්‍රශ්න 20ම අපි බලමු රචනා ප්‍රශ්න. අපි දෙවැනි කොටස කතා කරමු. ඒකේ පළවෙනි ප්‍රශ්නේ කියනවා එක්තරා ගමක පිහිටි ස්ථාන කීපයක් පහත රූපයෙන් දක්වා ඇත. ඒ ඇසුරෙන් පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් මේක දිශා සම්බන්ධ ප්‍රශ්නයක්නේ. දිශා සම්බන්ධ ප්‍රශ්නයකදී අපි පළවෙනියට කරගන්න ඕන දේ තමයි ප්‍රධාන දිශා හතරයි උපදිශා හතරයි ලකුණු කරගන්න ඕනේ. කියන්නේ පොඩි සටහනක් ඇඳ ගන්න ඕනේ. ඒක කටුවඩ ගොලයක ඇඳගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම මෙතන ඇඳ ගන්නම් ඒක. මේ වගේ දල සටහනක් ඇඳ ගන්නවා. අපි අර පොඩි මේ කවියකින් මතක තියන් ඉන්නවනේ දිශා ටික ඉක්මනට ලකුණු කරන්න. මෙතන උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. එතකොට උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. ඔන්න ඔය විදිහට අපි දිශා ටික ලකුණු කරගන්නවා. හරි. දැන් අපි ප්‍රශ්න වලට උත්තර දෙමු. ඔයා මේක කටුවැඩ ගොලේ ඇඳගත්තාම ඇති. මට වෙන කටුවැඩ ගොලයක් නැති නිසා මම මේකෙම ඇඳගත්තේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා පාසලේ සිට බැලුව විට පන්සල පෙනෙන දිශාව කුමක්ද? දැන් පාසල තියෙන්නේ මෙතන. ඔයාලට පේන විදිහට මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. පාසල තියෙන්නේ මේ මැද, පන්සල තියෙන්නේ උඩ. පාසලට උඩ පැත්තෙන්. ඒ කියන්නේ ඇත්තටම මේ දිශාවලින් බලපුවාම පාසල මේ මැද්දේ නම් ඉන්නේ. පන්සල තියෙන්නේ මේ උතුරු දිශාවේ. උතුරු පැත්තේ. උඩ පැත්තේ කියන්නේ උතුරු පැත්තේ. ඒකට උතුරු දිශාවෙන් තමයි තියෙන්නේ. උතුරු දිශාව. හරි. ඊළඟට දෙවෙනි කොටසේ අහනවා පොලේ සිට බැලුව විට පාසල පෙනෙන දිශාව. පොලේ ඉඳලා බලපුවම පොල තියෙනවා මෙතන, පාසල තියෙන්නේ ඊට මේ පැත්තෙන්. ඒ කියන්නේ නැගෙනහිර පැත්ත. මේ පොල නම් මැද තියෙන්නේ, මේ තියෙන්නේ නැගෙනහිර පැත්තෙන් තමයි පාසල තියෙන්නේ. එතකොට නැගෙනහිර දිශාවෙන්. නැගෙනහිර දිශාවෙන් තමයි පාසල තියෙන්නේ. ඊළඟට ලිඳේ සිට බැලුව විට උතුරින් පිහිටන ස්ථාන. දැන් ලිඳ මෙතන නම් ඊට උතුරින් පිහිටන ස්ථාන කියන්නේ උතුර කියන්නේ උඩ පැත්තනේ. පාසලයි පන්සලයි. එතකොට පාසල හා පන්සල. හතරවෙනි ප්‍රශ්නය අහනවා තානායමට දකුණෙන් හා ලිඳට නැගෙනහිරින් ස්මාරකයක් පිහිටා ඇත. එම ස්මාරකයේ පිහිටි ස්ථානයේ රූප සටහනේ දක්වන්න. තානායමට දකුණු පැත්තෙන්. දකුණු පැත්ත කියන්නේ පල්ලෙහානේ. මෙන්න මේ පල්ලෙහා පැත්තෙන් උතුර තියෙන උඩ දකුණ පල්ලෙහා. තානායමට දකුණු පැත්තෙන් ලිඳට නැගෙනහිරින්. නැගෙනහිර කියලා කියන්නේ මේ දකුණු පැත්ත. ලිඳට දකුණු පැත්ත තමයි නැගෙනහිර වෙන්නේ. එතකොට මෙහෙට පහලින් මේ පැත්තෙන් ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක තමයි තානායමට දකුණින් ලිඳට නැගෙනහිරින් කියන්නේ මෙන්න මේ වගේ තැනක තමයි ස්මාරකය තියෙන්නේ. එතකොට ඔයාලට රූප සටහනේ ස්මාරකය එතන ලකුණු කරන්න පුළුවන්. ස්මාරකය කියලා සිංහලෙන් ලියුවනම් හරි. එම ස්මාරකයට වයඹින් පිහිටි ස්ථාන. වයඹ කියන්නේ කොහෙද? මේ පැත්තනේ. මේ තියෙන වයඹ. මෙන්න වයඹ. වයඹ දිශාවෙන් තියෙන්නේ ස්මාරකය දැන් මෙතන නම් එයාට වයඹ දිශාවෙන් තියෙන්නේ පාසල. එතකොට ස්ථානය මොකද්ද? පාසල. පස්වෙනි කොටසනේ අහන්නේ ඒක. පාසල. ඊළඟට 6 වෙනි කොටසේ අහනවා ඉහත රූපයේ නිරිත දිශාවෙන් තටාකයේ පිහිටා තිබේද කියලා අහනවා. ඉහත රූපයේ නිරිත දිශාවෙන් තටාකයේ ඔව්. එතකොට පාසලට නිරිත දිශාවෙන් තමයි දැන් මේ නිරිත කියන්නේ මේ පැත්තනේ. පාසල නම් මේ මැද තියෙන්නේ. පාසලට නිරිත දිශාවෙන් තමයි තටාකය තියෙන්නේ. එතකොට නිරිත දිශාවෙන් තටාකයේ පිහිටා තිබේද? ඔව්. ඕන්නම් ඒක ලියන්න පුළුවන් අපිට. පාසලට නිරිත දිශාවෙන් තටාකය පිහිටා ඇත. එතන හරිනම් අපෙන් අහන්න ඕනේ කෝකට නිරිත දිශාවෙන් මේ තටාකය තියෙනවද කියලා. මොන ස්ථානයකට නිරිත දිශාවෙන් තටාකය තියෙනවද කියලා අහන්න ඕනේ. දැන් එහෙම අහලා නැහැ. ඒකේ අහන්නේ ඉහත රූපේ නිරිත දිශාවෙන් තටාකය තියෙනවද කියලා. අපිට ගන්න පුළුවන් නිරිත දිශාවෙන් තියෙනවා කියලා නේ. දෙවෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ කියනවා එක්තරා දිනයක AB හා D යන නගර තුනේ උෂ්ණත්වය පහත දී ඇති සංඛ්‍යා රේඛාවේ නිරූපණය කර ඇත.
උෂ්ණත්වය සෙල්සියස් මගින් දැක්වේ. හරි. අපිට පේනවා සංඛ්‍යා රේඛාවක් තියෙනවා. B වල උෂ්ණත්වය -3යි, A වල උෂ්ණත්වය 3යි, D වල උෂ්ණත්වය 7යි සෙල්සියස්. නගර තුනේ උෂ්ණත්වය වෙන වෙනම ලියා දක්වන්න කියලා කියනවා. හරි. එතකොට A වල උෂ්ණත්වය, B වල උෂ්ණත්වය, D වල උෂ්ණත්වය අපි වෙන වෙනම ලියමු. A වල උෂ්ණත්වය කීයද? 3යි. සෙල්සියස් 3යි. B වල උෂ්ණත්වය කීයද? සෙල්සියස් -3යි. -3යි සෙල්සියස්. වරහණක් දැම්මත් කමක් නැහැ. D වල උෂ්ණත්වය කීයද? සෙල්සියස් 7යි. සෙල්සියස් අංශක 7යි. දෙවෙනි කොටසේ මොකක්ද අහන්නේ? උෂ්ණත්වයේ වැඩිම නගරය කුමක්ද කියලා අහනවා. ඉතින් මේ අගයන් වලින් වැඩිම අගය 7නේ. එතකොට වැඩිම උෂ්ණත්වයක් තියෙන D නගරේ. D නගරේ. තුන්වෙනි කොටසේ අහනවා අපෙන් උෂ්ණත්වයේ අඩුම නගරේ. ඉතින් අඩුම නගරේ B නගරේ. උෂ්ණත්වයේ අඩුම කියන්නේ සංඛ්‍යා රේඛාවේ වම් පැත්තෙම ඉන්න නගරේ. B නගරේ. ඊළඟට නගරයේ උෂ්ණත්වයේ මෙතන පොඩි ප්‍රශ්නේ අඩුපාඩුවක් තියෙනවා. B නගරයේ උෂ්ණත්වය වෙන්න ඕනේ මෙතන. B නගරයේ උෂ්ණත්වය A නගරයේ උෂ්ණත්වයට වඩා ඒකක කීයක් අඩුද? ඉතින් B නගරයේ උෂ්ණත්වය මෙතන, A නගරයේ උෂ්ණත්වය මෙතන. එතන ඉඳන් ඒකක 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි. ඒකක 6ක් අඩුයි. 6ක් අඩුයි. ඊළඟට අන්තිම ප්‍රශ්නය අහනවා E නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -1 වේ. ඉහත ආකාරයේ සංඛ්‍යා රේඛාවක් ඔබේ පිළිතුරු පත්‍රයේ ඇඳ එහි E නගරයේ උෂ්ණත්වය ලකුණු කරන්න කියනවා. එතකොට ඔයා අඳින්න ඕනේ සංඛ්‍යා රේඛාවක් අඩිරූල තියලා. මෙන්න මෙහෙම සංඛ්‍යා රේඛාවක් ඇඳලා මැද බිඳුව ලකුණු කරලා 1 2 3 4 කීපයක් ලකුණු කරාම ඇති අපි අර සංඛ්‍යා රේඛාව මාපව වඳින්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ වෙන්න මෙතන පොඩ්ඩක් රවුන්ඩ් කරලා E කියලා දාන්න තියෙනවා. එතකොට උන් E නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -1යි. හරි. මෙතනත් දාන්න සෙල්සියස් කියලා. ඊතලයේ ඉස්සරහා. හරි. එතකොට ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් හරි. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. ඒකේ කියනවා පළවෙනි කොටසේ 5329ට එකතු කරන්නලු 3899ක්. හරි අපි 15ට ලියාගෙන එකතු කරමු. එතකොට 9යි 9යි 18යි 8 ලිව්වා එකක් ඉතුරුයි. 9යි 2යි 11යි 1යි 12න් 2යි ඉතුරු 1යි 8යි 3යි 11යි අර ඉතුරු 1යි 12න් 2යි ඉතුරු 1යි 5යි 3යි 8යි 1යි 9. එතකොට 9228ක් කියලා එනවා. දෙවෙනි කොටස කියනවා ඒකේ 8000න් අඩු කරන්නලු 6939ක්. හරි එතකොට බිංදුවෙන් 9ක් අඩු කරන්න බැරි හින්දා මේ පැත්තෙන් මෙතෙන්ට අරන් එතනින් මෙතෙන්ට අරන් මෙතනින් මෙතෙන්ට ඔහම ගන්න වෙනවා. 10ක් නෙන්නේ. 10න් 9ක් අඩු වුණාම 1යි. මෙතන තියෙන්නේ 9යි දැන්. ඒ 9 ඇයි ආපු 10න් එකක් මේ පැත්තට ගියානේ දකුණු පැත්තට. 9ක් ඉතුරුයි. ඒ 9න් 3ක් අඩු කරද්දි 6යි. මෙතනත් 9යි. 9න් 9ක් බිංදුවයි. මෙතන දැන් තියෙන්නේ 7යි. 7න් 6ක් 1යි. එහෙනම් 1061යි උත්තරේ. තුන්වෙනි කොටසේ කියනවා 703 ගුණ කරන්නලු 703 ගුණ කරන්නලු 53යි. තුන් වරක් අපි ඉස්සෙල්ලා 3ෙන් ගුණ කරන්නේ. 3 වරක් 3 9යි. 3 වරක් බිංදුව බිංදුවයි. 3 වරක් 7 21න් 21ම අපිට ලියන්න පුළුවන්. මොකද ඉස්සරහා නැහැ න්‍යාය සංඛ්‍යා. දැන් 5ෙන් ගුණ කරමු. 3ෙන් ගුණ කරලා ඉවරයි. දැන් 5ෙන් ගුණ කරමු. 5 වරක් 3 15න් 5 ලියන්න එකක් මෙහෙට කරලා. ඉතුරු 1යි. 5 වරක් බිංදුව බිංදුවයි. අර 1 එකතු වුණාම බිංදුවට එකක් එකතු වුණාම 1යි. 5 වරක් 7 35යි. දැන් පල්ලෙහාට එකතු කරන්න ඕනේ අපි. මෙතන 9 මේ විදිහටම පල්ලෙහාට එනවා 0යි 5යි 5යි 1යි 1යි 2යි 2යි 5යි 7යි මෙතන 3යි 37259යි. ඊළඟට මේ හතරවෙනි ගානේ කියනවා 4329 බෙදන්නලු 23. 23 ඒවා දෙකක් 46යිනේ. එතකොට 43ට දෙකක් නෑ 23 ඒවා එකයි තියෙන්නේ. එක් වරක් 23 23යි. 3ෙන් 3ක් බිංදුවයි 4ෙන් 2ක් 2යි. මේ දෙකත් පල්ලෙහාට ගන්නවා. 202ට 23 ඒවා තියෙනවා
23ව 10ක්ම 230යිනේ. එතකොට අපි දාමු 9ක් විතර. 9 වරක් 3 18න් 8යි. ඉතුරු 1යි. සෝරි 9 වරක් 3 27න් 7යි ඉතුරු 2යි. 9 වරක් 2 18යි 2යි 20යි. එතකොට 207ක් වෙනවනේ. 207ක් නෑ. එහෙනම් මෙතන තියෙන්නේ 8යි. 8 වරක් 3 24න් 4යි. ඉතුරු 2යි. 8 වරක් 2 16යි 2යි 18යි. දැන් 2කින් 4ක් බෑ. මේ පැත්තෙන් ගන්නවා. එතන නැති ඉඳ මෙහෙන් මෙතෙන්ට අරන් තමයි ඔහොම ගන්න. එතකොට මෙතෙන්ට ආවනේ 10ක්. 10යි 2යි 12යි. 12න් 4ක් අඩු වුණාම 8යි. මෙතන තියෙන්නේ 9යි දැන්. 9න් 8ක් 1යි. මෙතන තියෙන්නේ 1යිනේ දැන්. ඒ තිබ්බ දෙකෙන් එකක් ගියානේ අර පැත්තට. එකෙන් එකක් බිඳුවයි. ඒක දාන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදුනාම ඕක එනවා. ඊට පස්සේ තව මේ 9 පල්ලෙහාට ගන්නවා. 189ට ඇති දෙකේවා අපි බලමු. එතන 12න් 4ක් 8යි. හරි. අපි අඩු කරා හරි නේද? හරි. හරි 189ට ඇති 6ක්. 6ක් නෙවෙයි 9ක්. 9ක් නෑ 8යි තියෙන්නේ එතනත්. 8 වරක් 3 24න් 4යි. ඉතුරු 2යි. 8 වරක් 2 16යි 2යි 18යි. එතකොට 9න් 4ක් 5යි. කැල්ලකින් අඩු කරලා බලමු පොඩ්ඩයි. ඔව්. ගානට බෙදෙන්නේ නැහැ එතන. හරි. එතකොට මේ තියෙන ලබ්ධිය මේ තියෙන ලබ්ධිය මේ තියෙන ශේෂය. ලබ්ධිය 188යි ශේෂය 5යි. අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. ඒකේ පළවෙනි කොටසේ තියෙනවා 23 ගුණ වෙලා තියෙනවා මොකක් හරි සංඛ්‍යාවකින්. එතකොට උත්තරේ 2300යි. ඉතින් 23 100ෙන් ගුණ කරොත් තමයි අගට බිංදු දෙකක් එන්නේ. 23 අගට බිංදු දෙකක් ආවමනේ 2300. එතකොට හිස් තැනට 100 දාන්න ඕනේ. ඊළඟට දෙවෙනි කොටසේ තියෙනවා මෙතන හිස් තැනක්. ඒ හිස් තැනේ තියෙන සංඛ්‍යාව 1000න් ගුණ කරපුවාම 59000ක් ඇදිලා තියෙනවා. ඉතින් මේ අග බිංදු තුන එන්නේ 59 1000න් ගුණ කරපුවාම. 59ට අග බිංදු 3ක් දාපුවාමනේ 59000 වෙන්නේ. එතකොට 1000න් ගුණ කරද්දී සංඛ්‍යාවේ අගට බිංදු 3ක් එනවා. එහෙනම් 59 තමයි හිස් තැනේ තියෙන්න ඕනේ. තුන්වෙනි කොටසේ තියෙනවා 81 10න් ගුණ කරපුවම කීයද කියලා. ඉතින් 10යි තියෙන බිංදු 1යිනේ. 81 අගට බිංදුවක් දාන්න. 810යි. හිස් තැනට එන්නේ 810යි. හරි. එතකොට මේ ප්‍රශ්නෙත් ඉවරයි. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. ඒකේ තියෙනවා ආ කියලා කොටසේ සංඛ්‍යාවක් 56යි 39යි බිංදු 2යි 48යි 40. මේකනේ සංඛ්‍යාව. මේ සංඛ්‍යාව භාවිතා කරලා පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. පළවෙනි ප්‍රශ්නේ බලමු. ඉහත සංඛ්‍යාව සම්මතාකාරයෙන් නැවත ලියා දක්වන්න. අපි සම්මතාකාරයෙන් ලියද්දී ඉලක්කම් 3න් 3 වෙන් කරගන්න ඕනේ දකුණු පැත්තේ ඉඳලා. එතකොට ඕන් 1යි 2යි 3යි. මම පොඩි කමා දා ගන්නවා. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. කලාප වලට වෙන් කරගත්තා. දැන් අපි සම්මතාකාරයෙන් ලියද්දී සංඛ්‍යා ටික ඈඩ් කරලා ලියන්න ඕනේ. 5 ලිව්වා පොඩි හිස් තැනක් තිබ්බා. 639 ලිව්වා පොඩි හිස් තැනක් තිබ්බා. 0.04 තිබ්බා පොඩි හිස් තැනක් තිබ්බා. 840 ලිව්වා. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස. ඉහත සංඛ්‍යාව වචනයෙන් විස්තර කරන්න කියනවා. එතකොට අපි දැනගන්න ඕනේ සංඛ්‍යාවල කලාප. මේ තියෙන ඒකක කලාපය. එතකොට මේ තියෙන්නේ දහස් කලාපය. මේ තියෙන්නේ මිලියන කලාපය. එතකොට මේ තියෙන්නේ බිලියන කලාපය. එතකොට අපි ඕම කලාප පාවිච්චි කරලා තමයි කියන්න ඕනේ මේ සංඛ්‍යාව. 5 බිලියන එහෙම නැත්නම් 5 බිලියන 639 මිලියන 639 මිලියන 4840. ඔන්න ඕක තමයි සංඛ්‍යාව. ඔන්න අපි කියවන ආකාරයෙන්ුත් ලිව්වා. ඊට පස්සේ කියනවා 9 යන ඉලක්කමේ ස්ථානීය අගය ලියා දක්වන්න කියනවා. දැන්
මේ තියෙන්නේ එක ස්ථානයේ. මම මේ සංඛ්‍යා උඩින් ලියන්නම්. එක ස්ථානයේ ස්ථානියගේ 1යි. මේ තියෙන්නේ 10 ස්ථානයේ 10යි. 100 ස්ථානයේ ස්ථානියගේ 100යි. ඊට පස්සේ මේ තියෙන්නේ 10 ස්ථානයේ 1000යි. ඊළඟට දස ස්ථානයේ 100,000 ස්ථානයේ. ඊට පස්සේ තියෙනවා මිලියන ස්ථානයේ. එතකොට අපි එයාගේ ස්ථානියගේ ලියන්නේ 1 ලියලා ඊතුරු සංඛ්‍යා තියෙන තැන් වලට බිංදු දානවා. 1.6ක්. එතකොට මිලියන ස්ථානයේ මේකේ ස්ථානියගේ මේ ස්ථානීය නාමේ මිලියන ස්ථානයට අදාළ ස්ථානීයගේ මිලියනයයි. කියන්නේ 1.6යි. ඔන්න එයාගේ ස්ථානීයගේ. ඊට පස්සේගේ හතරවෙනි කොටස කියනවා 3 යන ඉලක්කමෙන් නිරූපිත අගේ. 3ෙන් නිරූපණය වෙන්නේ මිලියන නෙවෙයි දස මිලියන. දස මිලියන තමයි එතන තියෙන්නේ. හැබැයි දස මිලියන 3ක්. ඒ කියන්නේ මිලියන 10ව 3ක් කියන්නේ මිලියන 30ක්. කොහොමද අපි මිලියන 30ක් ලියන්නේ? මේ තියෙන්නේ මිලියනයක්. මේ මිලියනේ තව අගට දාන්න බෑ බිඳුවක් මිලියන 10ක් වෙන්න. එතකොට දස මිලියනේව 3ක් තමයි එතනින් නිරූපණය වෙන්නේ. එතකොට ඔන්න මිලියන 10ක් තමයි මේ ලිව්වේ. අගට බිඳුවක් මේ මිලියනේ අගට බිඳුවක් දාවුවා මේක මිලියන 10ක් වෙනවනේ. එතකොට ඒක මිලියන 30ක් වෙන්න නම් මෙතන එක නැතුව 30යි දාන්න ඕනේ. නැත්තම් අපිට හරියම සරලව නිරූපිත අගය ලියන්න පුළුවන්. මෙතන තියෙන සංඛ්‍යාව ලියලා ඉතුරු ඉලක්කම් ඔක්කොටම බිඳු දානවා. එයාට පිටිපස්සෙන් ඉන්න ඉලක්කම් ඔක්කොටම බිඳු දානවා. ඒකට 3ට පිටිපස්සෙන් ඉලක්කම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් ඉන්නවා. ඒකයි මම බිඳු 7ක් දැම්මේ. එහෙනම් 30 මිලියනයයි නැත්තම් මිලියන 30යි. ඊළඟට ආ කොටස කියනවා පන් බිලියන 173 යන සංඛ්‍යාව දී ඇති ඝනකරාමුවේ නිරූපණය කරන්න. මෙම ඝනකරාමුව ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගන්න. හරි. ඉස්සෙල්ලාම මම මේ සංඛ්‍යාව ලියා ගන්නවා. පන් බිලියන කියන්නේ බිලියන 5යි. බිලියන කලාපේ 5 තියෙන්නේ. ඊට පස්සේ 173. මිලියන කලාපේ මොකුත් නැහැ. එහෙනම් බිංදු 3ක් අනිවාර්යෙන් දාන්න ඕනේ. දහස් කලාපේ ගැනත් කියලා නැහැ අරකි. පන් බිලියන 173. ඒකක කලාපේ තියෙනවා 173. දැන් මේ තියෙන ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය. එතකොට ඔන්න ඔහොමයි ඒ සංඛ්‍යාව අපි ලියන්නේ. සංඛ්‍යාව ලියා දක්වන්න ඕනේ. පන් බිලියන, මිලියන කලාපෙත් මොකුත් නැහැ, දහස් කලාපෙත් මොකුත් නැහැ. ඒකක කලාපේ 173 තියෙනවා. ඔන්න ඔය විදිහටයි ලියන්නේ. හරි. එතකොට ඕක නෙමෙයි අහන්නේ. දැන් අපෙන් අහන්නේ මේ ඝනකරාමුවේ නිරූපණය කරන අගයන් ටික. මම ඝනකරාමුව වැඳගත්තොත් මෙහෙම හරි. දැන් මෙතන ඔයාලට පේනවා ඉලක්කම් 3යි 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 මෙතන 1යි තියෙන්නේ. මෙතන ඉස්සරහා බිංදු දෙක අත්‍යවශ්‍ය නැහැ. ලිව්වත් වැරදි නෑ. ඒවා අත්‍යවශ්‍ය නැහැ. හරි. එතකොට මේ තියෙන බිලියන කලාපේනේ. බිලියන කලාපේ මෙතන 5ක් අඳින්න ඕනේ අපි බෝල 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. හරි. ඊට පස්සේ මිලියන කලාපේ මුකුත් නැහැ. බිංදුනේ තියෙන්නේ. දහස් කලාපෙත් මුකුත් නැහැ. ඒකක කලාපේ මෙතන 1 තියෙනවා. ඊට පස්සේ තියෙනවා 7. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඊළඟට තියෙනවා 3. 1යි 2යි 3යි. ඔන්න ඒක කලාපේ ඊළඟට තියෙන ওই විදිහට තමයි ඝනකරාමුව නිරූපණය කරන්න ඕනේ. ඊළඟට ඒකේ දෙවෙනි කොටස කියනවා 2 8 5 3 යන ඉලක්කම් 4 එක්වරක් පමණක් භාවිතයෙන් ලිවිය හැකි ඉලක්කම් 4කින් යුත් විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි ලියන්න කියනවා. ඉස්සෙල්ලා අපි විශාලම එක ලියමු. විශාලම එක ලියද්දි විශාලම ඉලක්කම ඉස්සරහට දාන්න. 8 තමයි ඉස්සරහට දාන්න. ඊළඟට 5, ඊළඟට 3, ඊළඟට 2. හරි. ඔය තියෙන විශාලම සංඛ්‍යාව ඊළඟට කුඩාම සංඛ්‍යාව. ඕකම අනිත් පැත්ත ඇරෙවනම් හරි. 2යි 3යි 5යි 8යි. අපි මේ වෙලාවට ගන්න කුඩාම සංඛ්‍යාව තමයි ඉස්සරහට. හරි. එතකොට හතරවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ කියනවා එක්තරා චිත්‍රපට ශාලාවක සිංහල චිත්‍රපටියක මුල් කොටස පැය 1යි මිනිත්තු 15ක් ප්‍රදර්ශනය විය. ඉන්පසු 12යි 10ට මිනිත්තු 10ක් විවේක කාලය ආරම්භ විය.
ඉන්පසු චිත්‍රපටයේ දෙවන කොටස පැය 1යි මිනිත්තු 20ක් ප්‍රදර්ශනය විය. චිත්‍රපටිය ආරම්භ වූ වේලාව කීයද කියලා අහනවා. හරි. ඉතින් අපි 12යි දැන් 12යි කාලටනේ 12යි 10ට 12යි කාලට නෙමෙයි 12යි 10ට ඉන්ටර්වල් දුන්නේ. විවේක කාලයක් දුන්නේ. එතකොට ඊට කලින් පැය 1යි මිනිත්තු 15ක් චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙලා. එහෙනම් අපි අර 12යි 10න් අඩු කරමු පැය 1කුයි විනාඩි 15කුයි. හරි. එතකොට 10න් 15ක් අඩු කරන්න බැරි හින්දා මම මේ පැයක් මිනිත්තු කරලා ගන්නවා. එතකොට 60ක් එනවා. දැන් ඔක්කොම මෙතන 60යි 10යි 70ක් තියෙනවා. බිංදුවෙන් 5ක් අඩු කරන්න බැරි හින්දා මෙහෙන් ගත්තාම 10න් 5ක් 5යි. මෙතන 6ක් තියෙනවා දැන් 6න් එකක් 5යි. මෙතන දැන් තියෙන්නේ 11යි. 11න් එකක් අඩු වුණාම 10යි. එහෙනම් 10යි 55ට තමයි 10යි 55ට තමයි මේ චිත්‍රපටිය පෙන්වන්න ආරම්භ කරලා තියෙන්නේ. දෙවෙනි කොටස මොකක්ද කියන්නේ? විවේක කාලය අවසන් වූ වේලාව පැය 24 ඔරලෝසුවෙන් ලියා දක්වන්න කියනවා. හරි. දැන් 12යි 10ට තමයි ඉන්ටර්වල් එකක් දුන්නේ විවේකයක් දුන්නේ. ඕකට තව එකතු කරන්න ඕනේ විනාඩි 10ක්. හරි. එතකොට 10යි 10යි 20යි 12යි. 12යි 20යි. වෙලාව. පස්වරු 12යි 20යි. හරි. එතකොට අපි පස්වරු 12 පෙන්නහම එන පස්වරු වෙලාවල් වලට අපි 12ක් එකතු කරනවානේ සම්මත ආකාරයෙන් ලියද්දි. එතකොට දැන් මෙතන 12 තියෙනකොට 12ට 12ක් එකතු කරන්නේ නැහැ. එක තිබ්බොත් පස්වරු 1 2 3 එහෙම ඉඳලා මේ එන වෙලාවල් වලට තමයි පස්වරු වෙලාවල් වලට තමයි පැය ගානට 12ක් එකතු කරන්නේ. එතකොට 12 කියන එක ඔහොමමයි තියන්නේ 32ක් තියන්න ඕනේ හැබැයි 20. 12යි 20ට තමයි විවේක කාලය අවසන් වුණේ. ඒක පැය 24 ලියද්දි මෙන්න මේ 32 අනිවාර්යෙන් තියන්න ඕනේ. තුන්වෙනි කොටස බලමු. ඒකේ කියනවා චිත්‍රපටිය අවසන් වන වේලාව. ඊට පස්සේ දෙවන කොටස පැය 1යි මිනිත්තු 20ක්. දැන් 12යි 20ට තමයි විවේක කාලය අවසන් වුණේ. තව පැය 1කුයි විනාඩි 20ක් මිනිත්තු 20ක් තියෙනවා. එහෙනම් 20යි 20යි 40යි විනාඩි 40ක් කියන එක අපිට තියන්න පුළුවන් එතන. 12යි 1යි 13යි. 13 කියලා ලියන්න අවශ්‍ය නැහැ. 13 කියලා ලිව්වත් වැරදි නෑ. එතකොට 13යි 40යි. ඒ කියන්නේ වෙලාව 1:40ට තමයි 13 කියලා ගන්න අපි පස්වරු 1ටනේ. 1ට 12ක් එකතු වුණාමනේ 13යි දෙන්නේ. එතකොට 13යි 40 කියලා ලිව්වත් හරි. ඒක නැත්තම් පස්වරු 1:40ට කියලා ලිව්වත් හරි. ඔය උත්තර දෙකටම ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා හතරවෙනි කොටසේ විවේක කාලය නොමැතිව චිත්‍රපටිය පමණක් ප්‍රදර්ශනය කළ වේලාව. ඉතින් මුලින් පැය 1යි විනාඩි 15කුයි දෙවනියටත් පැය 1යි විනාඩි 20කුයි ප්‍රදර්ශනය කරා. එතකොට 5යි 0යි 5යි 2යි 1යි 3යි 1යි 1යි 2යි. එහෙනම් පැය 2යි මිනිත්තු 35ක් චිත්‍රපටියේ තිබිලා තියෙනවා. පැය 2යි මිනිත්තු 35යි. පස්වෙනි කොටසේ අහනවා විවේක කාලයක් ලබා නොදුන්නේ නම් චිත්‍රපටිය අවසන් වෙන්නේ කීයටද කියලා. දැන් විවේක කාලයක් ලබා දුන්නාට පස්සේ අවසන් වුණේ 1:40ටනේ. ඉතින් විවේක කාලය විනාඩි 10ක්නේ ගියේ විවේක කාලයට. ඉතින් අපි මේකේ විනාඩි 10ක් අඩු කරොත් එහෙම පැය නැතුව විනාඩි 10ක් විතරක් අඩු කරොත් 40න් 10ක් 30යි. එකෙන් බිඳුවක් එකයි. එහෙනම් පස්වරු 1:30ට තමයි චිත්‍රපටිය අවසන් වෙන්නේ. විවේක කාලයක් දුන්නේ නැත්නම් 1:30ට තමයි චිත්‍රපටිය ඉවර වෙන්නේ. හිතලා හදන්න පුළුවන් මේ ගණන් ගොඩ සංකීර්ණ නැහැ. ඊට පස්සේ අපි 6 වෙනි ප්‍රශ්නේ බලමු. එක්තරා ආපදාවක් සඳහා උදව් කිරීමට නගරයේ පිහිටි එක්තරා පාසලක් තීරණය කරන ලදී. ඒ සඳහා සිසුවෙකුගෙන් රුපියල් 150ක මුදලක් එකතු කරන ලදී. එම පාසලේ සිසුන් 45 බැගින් සිටින පන්ති 6ක්ද සිසුන් 50 බැගින් සිටින පන්ති 9ක්ද ඇත. එම පාසලේ ඇති මුළු පන්ති සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඉතින් ළමයි 45 ගාන ඉන්න පන්ති 6ක් තියෙනවා. එතන පන්ති කාමර 6යි. ළමයි 50 ගානේ ඉන්න පන්ති කාමර 9ක් තියෙනවා. එතන පන්ති කාමර 9යි. එතකොට ඔක්කොම 6යි 9යි පන්ති කාමර 15ක් තියෙනවා මේ ඉස්කෝලේ. ඊළඟට මොකක්ද කියන්නේ? සිසුන් 45 බැගින් සිටින පන්ති කාමර සියල්ලේම සිටින මුළු සිසුන් ගණන. ඉතින් එක පන්තියක ළමයි 45ක් ගානේ පන්ති කාමර 6ක් තියෙනවනේ. එතකොට 45 ඒවා 6ක් ඉන්නවා ළමයි. එතකොට 6 වරක් 5 30යි. බිඳුව දැම්ම ඉතුරු 3යි. 6 වරක් 4 24යි අර 3යි 27යි. එහෙනම් 270ක් ළමයි ඉන්නවා එතන. ඒ පන්ති ටිකේ 270ක් ඉන්නවා.
එම පන්ති 6න් එකතු වූ මුදල කීයද කියලා අහනවා. ඉතින් එක ළමයෙක්ගෙන් රුපියල් 150 ගානේ ළමයි 270කින් සල්ලි එනවා. එහෙනම් 270 ගුණ කරන්න ඕනේ 150න්. එතකොට මේ සංඛ්‍යා දෙකේම බිංදු තියෙන හින්දා ඒ බිංදු දෙක අග ලියලා අපිට 27 තමයි 15න් ගුණ කරගන්න ඕනේ. අපි ඒක පැත්තක ගුණ කරමු. 27 ගුණ කරනවා 15න්. 5 වරක් 7 35න් 5 ඉතුරු 3යි. 5 වරක් 2 10යි අර 3යි 13යි. 1 වරක් 7 7යි. එකක් මෙහෙට කරලා ලියන්නේ. 1 වරක් 2 2යි. දැන් 15ට එකතු කරමු. මෙතන 5යි 7යි 3යි 10න් බිංදුවයි ඉතුරු 1යි 2යි 1යි 3යි 1යි 4යි 405යි. එහෙනම් රුපියල් 40500ක් එතනින් එකතු වෙනවා ඒ ළමයි ටිකෙන්. ඊට පස්සේ 4 වෙනි කොටසේ මොකක්ද අහන්නේ? සිසුන් 50 බැගින් සිටින පන්ති සියල්ලේම සිටින මුළු සිසුන් ගණන. හරි. එක පන්තියක සිසුන් 50යි ඒ වගේ පන්ති 9ක් තියෙනවා. එතකොට 9 වරක් චක්කරෙන් 9 වරක් බිංදුව බිංදුවයි 9 වරක් 5 45යි. 450ක් සිසුන් ඉන්නවා එතන. එම පන්ති 9න් එකතු වූ මුදල. ඉතින් එක ළමයෙක්ගෙන් රුපියල් 150 ගානේ සිසුන් 450 දෙනෙක්ගෙන් එකතු වෙච්ච මුදල හොයන්න ඕනේ අපි. අග බිංදු දෙක ඉස්සරලා වගේම අග ලියනවා. ඊට පස්සේ 15 තමයි 45න් ගුණ කරන්න ඕනේ. 45 ගුණ කරනවා 15න්. 5 වරක් 5 25න් 5 ඉතුරු 2යි. 5 වරක් 4 20යි 2යි 22යි. 1 වරක් 5 5යි එක එකක් මෙහෙට කරලා ලියන්නේ. 1 වරක් 4 4යි. මෙතන 5යි 5යි 2යි 7යි 4යි 2යි 6යි. එහෙනම් 675යි රුපියල් 67500ක් එතනින් එකතු වෙනවා. ඉහත පන්ති සියල්ලින්ම එකතු වූ මුදල කීයද කියලා අහනවා 6 වෙනි කොටසේ. ඉතින් උඩ පන්තියෙන් එකතු වුණා රුපියල් 40500ක්. මේ පන්තියෙන් එකතු වුණා පන්ති 9න් එකතු වුණා 67500ක්. ওই ටිකේ එකතුව ගත්තොත් බිංදුවයි බිංදුවයි 5යි 5යි 10න් බිංදුවයි ඉතුරු 1යි 7යි 1යි 8යි 6යි 4යි 10යි. රුපියල් 1,80,000ක් එකතු වෙලා තියෙනවා පන්ති සෙට් එකෙන්. හරි. එතකොට මේ පේපර් එක එතනින් ඉවරයි. මම පේපර් එකක් දාන්නම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පේපර් එකක් දාන්න බලන්නම්. කාට හරි පේපර් එක මට දාන්න බැරි වුණොත් පේපර් එක ගන්න පුළුවන් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා WhatsApp